හරි අපි බලමු ෆෝන් එකෙන්ම කොහොමද IRD එකෙන් ටින් නම්බර් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. මුලින්ම ඔයා ගන්නවා Chrome browser එක නැත්නම් තියෙන browser එක. අරගෙනලා ඒක සර්ච් කරන්න IRD කියලා. සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට සර්ච් රිසල්ට් එක එනවා. ඒකේ චූට්ටක් පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා මේ රාජ්‍ය ලාංඡනෙත් එක්ක වෙබ්සයිට් එකක් එනවා ඩිපාර්ට්මන්ට් එකේ. ඒකේ ලින්ක් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඒක එන පේජ් එකේ මුලින් තියෙනවා login for to කියලා ඔප්ෂන්ස් හතරක් තියෙනවා. ඊට පල්ලෙහාන් පොඩ්ඩක් තියෙනවා other services කියලා. other services එකේ තියෙන මුලින්ම TIN registration කියලා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට තමයි එන්නේ taxpayer registration details කියලා registration type එක අහනවා. type එක අහලා ඊට පස්සේ මෙතන මේ පොඩි drop down එකක් තියෙන ඒකට ටික් කරන්න. ටික් කරාට පස්සේ ඔයාලට පේන්නේ නැත්තම් මොනවද select කරන්න ඕනේ කියලා හොඳම දේ ඔයාගේ ෆෝන් එක හරවන්න අනිත් පැත්ත. අනිත් පැත්ත කරවල ඉවර වෙලා මේ ඩ්‍රොප් ඩවුන් එක උඩ ආයෙ පාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ ආවට පස්සේ ආයෙ ෆෝන් එක තිබ්බ අර පැත්තට හරවන්න. අන්න එතකොට ඔයාලට පේන්න ගන්නවා මේකේ තියෙන ඔප්ෂන්ස් ටික ඔයා සිලෙක්ට් කරන්න ඕන. අපි දැන් මෙතනදී වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන්නේ ඉන්ඩිවිජුවල් ලෝකල්. ඒ කියන්නේ සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක් රැකියාවක් කරන්නේ නැති ගෙදර ඉන්න එක්කෙනෙක් කොහොමද මේක ටින් නම්බර් එක රෙජිස්ටර් වෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ ඔප්ෂන් තුන්වෙනි ඔප්ෂන් එක ඉන්ඩිවිජුවල් ලෝකල් කියන එක සිලෙක්ට් කරන්න. හරි. ඊට පස්සේ ඒක ඉන්ඩිවිජුවල් ලෝකල් කියන එක සිලෙක්ට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මුලින්ම දෙවෙනියට අහනවා ඇප්ලිකන්ට් රෙෆරන්ස් නම්බර් කියන එක NIC කියලා දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. මෙතන අපේ NIC නම්බර් එක දාන්න තියෙන්නේ. NIC එක දාද්දී පරණ ID කාඩ් නම්බර එක දාන්නත් පුළුවන්, අලුත් නම්බර එක දාන්නත් පුළුවන්. ඒ දෙකෙන් එකකින් හරි මේ අපි කලින් අපිව රෙජිස්ටර් කරලා තියෙනවා නම් බැංකුවකින් අපිව රෙජිස්ටර් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමයකින් අපි රෙජිස්ටර් වෙලා තියෙනවා නම් මෙතන වැටෙනවා අපි දැනටමත් රෙජිස්ටර් වෙලා කියලා. එතකොට ආයෙ රෙජිස්ටර් වෙන්න බෑ. රෙජිස්ටර් වෙලා නැති කෙනෙක්ට මෙතන ID කාඩ් නම්බර එක දාන්න පුළුවන්. ඊට පස්සේ අහනවා full name of applicant. අපි දැන් මේ ඇප්ලයි කරන එක්කෙනාගේ සම්පූර්ණ නම දාන්න. අපි මෙතන දාමු ACH Don San Pereira සම්පූර්ණ නම් මෙතන මම ටයිප් කරනවා. ඊට පස්සේ full name of applicant සිංහල කියලා අහනවා. ටැමිල් වලින් අහනවා. ඒ දෙක පුරවන්න අවශ්‍ය නැහැ. මේ තරුවක් දාලා තියෙන ඒ ටික විතරයි පුරවන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අහනවා name with initials English. ඒක ඒගොල්ලෝ කියලා තියෙනවා name with initials English to be entered as initials first is separated by single space followed by the last name as given in the NIC. For example, ABC Pereira. ඒගොල්ලෝ කියන්නේ ඉනිෂියල්ස් ටික දාලා ටයිප් කරලා ඉවර වෙලා හැම ඉනිෂියල් එකකට පස්සේ ස්පේස් එකක් තියලා අන්තිම මේ වාසකම දාන්න කියලා. අපි විතර දාමු. අපි දැන් ටයිප් කරේ ආරච්චිගේ දොන් ෂාන් පෙරේරා. එතකොට A හිස් තැනක්, දොන් එකට D හිස් තැනක්, ෂාන් එකට S හිස් තැනක්, පෙරේරා. හරි. ඒක හරි. ඊට පස්සේ name with initials සිංහල තියෙනවා, ටැමිල් තියෙනවා. ඒවා පුරවන්න අවශ්‍ය නැහැ. date of birth උපන්දිනය අහලා තියෙනවා. මෙතන මේ කැලෙන්ඩර් අයිකන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ එන්නේ අද දිනේ සිලෙක්ට් වෙලා. ඊට පස්සේ උඩ තියෙන ඒප්‍රිල් 20 25 කෙනෙක් ක්ලික් කරන්න. එතකොට 20 25 අවුරුද්දේ මාස ටික එනවා. ආයෙ 20 25 උඩ ක්ලික් කරන්න. එතකොට එනවා අවුරුදු සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේ තව වම් පැත්තේ තියෙන ඇරෝ කී එක උඩ ක්ලික් කරලා ඉවර වෙලා අවුරුදු වලින් පස්සට යන්න පුළුවන්. එතන 85 ජනවාරි 10. හරි. උපන්දිනේ සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ අහනවා ජෙන්ඩර් එක. අපි ස්ත්‍රී පුරුෂ භාවය අහනවා. ඒක සිලෙක්ට් කරන්න තියෙන්නේ. මේල් කියලා දාන්න. මේක ගොඩක් වෙලාවට මේ අපි ID කාඩ් නම්බරේ හරියට දැම්මට පස්සේ මේක මේ ඔටෝමැටිකලි ෆිල් වෙලා එනවා. නැත්නම් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ country of birth එක උපන් රට මොකක්ද කියලා අහනවා. මේක ක්ලික් කරලා ඉවර වෙලා එතන ටයිප් කරන්න සර්ච් කරන්න ශ්‍රී කියලා. ශ්‍රී ලංකා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ preferred method of communication. එතනදී අහන්නේ ඒගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන ක්‍රමය මොකක්ද කියලා. අපි මේක ක්ලික් කරොත් එතන තියෙනවා
ඊමේල් එකකින් පුළුවන් ඒගොල්ලන්ට අපිට ෆෝම්ස් එවන්න, ලියුම් එවන්න ඔක්කොම නැත්තම් මේල් එක සාමාන්‍ය තැපෑල පුළුවන්, SMS පණිවිඩ පුළුවන්. ඔයා කැමති ක්‍රමයක් මෙතන සිලෙක්ට් කරගන්න. මම මෙතන මේල් කියලා දානවා. ඊට පස්සේ ප්‍රිෆර්ඩ් ලැන්ග්වේජ් එක මොකක්ද කියලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මෙතන ටික් කරලා ඉවර වෙලා ඉංග්‍රීසි සිංහල දෙමළද කියලා අපි සිලෙක්ට් කරනවා. මම මෙතන සිංහල කියලා දානවා. එතකොට මේකේ තියෙනවා වැදගත් මෙන්න මේ නිල් පාට I අකුණ ක්ලික් කරොත් එහෙම ඒගොල්ලෝ කියනවා IRD will use this preferred language to send letters, notice, forms and returns. ඒගොල්ලෝ එතකොට ඔයාට එවන ෆෝම්ස් ඔක්කොම නෝටිස් ඔක්කොම එවන්නේ ඔයා සිලෙක්ට් කරන ලැන්ග්වේජ් එකෙන් සිංහල. මොකද මෙතන වැදගත් වෙන්නේ ඔයාට තේරෙන භාෂාවක් මෙතන සිලෙක්ට් කරගන්න. සිංහල ඔයාට ඉංග්‍රීසි අපහසුතාවයක් තියෙනවා නම් වඩා හොඳම දේ සිංහල තෝරගන්න. ඊට පස්සේ වෙබ්සයිට් URL එකක් අහනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ පුරවන්න. ඊට පස්සේ රෙසිඩන්ට් ස්ටේටස් එක රෙසිඩන්ට් කියලා දාන්න පුළුවන්. ඩුවල් සිටිසන් ද්විත්ව පුරවැසි භාවයක් තියෙනවා නම් yes කියලා දාන්න පුළුවන්. නැත්නම් නැහැ කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේකේ සිටිසන් එක සිලෙක්ට් වෙලා වෙනවා සිටිසන් කියලා. ඊට පස්සේ සෝස් ඔෆ් ඉන්කම් අපිට තියෙන ආදායම් මාර්ගය මොකක්ද කියලා දාන්න තියෙනවා. අපිට තියෙන්නේ රැකියාවකින් හම්බෙන ආදායමක් නම් එම්ප්ලොයිමන්ට් කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. අපි මොනවා හරි අපේ හම්බෙන ආදායම මොනවාද කොටස් වලින් පොලේ හරි කොහේ හරි වෙන කොහේ හරි ආයෝජනය කරලා ඉන්වෙස්ට්මන්ට් ආයෝජන ආදායමක් එනවා නම් ඒක ඉන්වෙස්ට්මන්ට් කියලා ටික් කරන්න පුළුවන්. තව ආදායම් මාර්ග මොන හරි එනවා නම් කුලී ආදායමක් හරි වෙන මොකක් හරි වත්තකින් තමන්ගේ වත්තකින් එන ආදායම් මොන හරි තියෙනවා නම් මෙතන අද සිලෙක්ට් කරන්න පුළුවන්. අද සිලෙක්ට් කරොත් මේකේ කියලා තියෙනවා if others please specify කියලා. එතකොට අපි ටයිප් කරලා කියන්න ඕනේ මේකට දාන්න ඕනේ අපිට වෙන අනිත් ආදායම් මොනවාද කියලා. ඊළඟට අහනවා අපේ ප්‍රොෆෙෂන් එක මොකක්ද කියලා. අපේ රැකියාව මොකද්ද කරන රැකියාව කියලා මේකේ සිලෙක්ට් වැලියු කියලා තියෙන්නේ. පොඩ්ඩක් පොඩි කරගමු. මේකේ ප්‍රොෆෙෂන් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙහෙම එනවා අපේ මොකද්ද රැකියාව කියලා. මේකේ තියෙනවා මෙතන තියෙන ලිස්ට් එකේ තමන්ගේ රැකියාව නැත්තම් මෙතන others කියන එක දාන්න පුළුවන්. දාලා ඉවරලා ඒක කියලා තියෙනවා if others please specify කියලා. එතකොට මෙතන තමන්ගේ ටයිප් කරන්න පුළුවන්. මොකද්ද මෙතන තමන්ගේ රැකියාව ලිස්ට් වෙලා ඇවිල්ලා නැත්නම් වෙන ටයිප් කරන්න පුළුවන් මොකද්ද රැකියාව කියලා. මෙතනින් දැනට තියෙන එකක් දාමු. ඊට පස්සේ nearest regional office එක දාන්න තියෙනවා. තමන්ට ළඟම ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලය සිලෙක්ට් කරන්න තියෙනවා. එතනින් තෝරලා තමන්ට ළඟම එක තෝරගන්න ඕනේ. මම දානවා කොළඹ සෙන්ට්‍රල් ඔෆිස් කියලා. හරි. ඊට පස්සේ පර්මනන්ට් ඇඩ්‍රස් එක මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ මෙතන ඇඩ්‍රස් එකේ අපි දානවා නම්බර් එක. ඇඩ්‍රස් එක ඉංග්‍රීසි වලින් දාන්න ඕන. ඊට පස්සේ ඒ ටිකේ අපේ මේ ඇඩ්‍රස් එක දැම්මට පස්සේ පල්ලෙහාම අන්තිමටම ආවම පෝස්ටල් කෝඩ් එක තමන්ගේ පෝස්ටල් කෝඩ් එක දාගන්න තියෙන්නේ. පෝස්ටල් කෝඩ් එක දැම්මට පස්සේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න පුළුවන් Google එකේම ටයිප් කරන්න මේ ඔයාගේ ලොකේෂන් එක කියලා අපි කියමුකෝ නුගේගොඩ නම් නුගේගොඩ පෝස්ටල් කෝඩ් කියලා ගැහුවාම එනවා මොකද්ද පෝස්ටල් කෝඩ් එක කියලා. ඊට පස්සේ ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ පළාත මොකද්ද? මෙතන ක්ලික් කරාට පස්සේ එනවා පළාත මොකද්ද කියලා. මම වෙස්ටර්න් කියලා මෙතන සිලෙක්ට් කරනවා. ඔයාගේ පළාත ඔයා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ දිස්ත්‍රික්කය මොකක්ද කියලා අහනවා. දිස්ත්‍රික්කය දානවා මොකද්ද දිස්ත්‍රික්කය කියලා. බලමු. ඊට පස්සේ ඩිවිෂන් සෙක්‍රටරියට් මොකද්ද තමන්ගේ ඩිවිෂන් සෙක්‍රටරියට් කියලා දානවා. මම මෙතන කෝට්ටේ කියලා සිලෙක්ට් කරනවා. ග්‍රාම නිලධාරී ඩිවිෂන් එක මොකක්ද කියලා අහනවා. මම මොකක් මෙතන අදාළ එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන දැම්මේ ස්ථීර පදිංචිය. ඊට පස්සේ ආයෙ අහනවා රෙසිඩෙන්ෂල් ඇඩ්‍රස් කියලා. තමන් ඉන්නේ ඒ ඇඩ්‍රස් එකේම නම් ජීවත් වෙන්නේ ඒකම දාන්න පුළුවන්. ඒකත් අනිවාර්යයි. ඒ ඇඩ්‍රස් එකම දාන්න තියෙනවා.
මම මෙතන මේ දැන් මේ ඇත්ත ඇඩ්‍රස් එකක් නෙමෙයි මට දැනටමත් ටින් නම්බරයක් රෙජිස්ටර් වෙලා තියෙනවා. මම මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා තමයි මෙතන මේ ඩමි ඇඩ්‍රස් එකක් දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා කන්ටැක්ට් නම්බර් එක. ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න තියෙන්නේ මෙතනට. ඊට පස්සේ ගෙදර ෆෝන් නම්බර් එක දාන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. බෑක් ඔෆ්ස් එක දාලා ඉවරලා බැංකු ගිණුම් අංකය මෙතන දාන්න තියෙන්නේ. ඊට පස්සේ ෆැමිලි ඉන්ෆෝමේෂන් කියලා අහනවා සිවිල් ස්ටේටස් එක සිංගල්ද මැරිඩ්ද කියලා. සිංගල් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම මුකුත් අවශ්‍ය නැහැ පුරවන්න. නමුත් මෙතන අපි කසාද බැඳලා විවාහක නම් මැරිඩ් කියලා සිලෙක්ට් කරන්න තියෙන්නේ. බාරාගේ හෝ ස්වයංපෝෂකගේ නම් මෙතන දාන්න තියෙනවා. ඒක ඉනිෂියල් එක දැම්මට ප්‍රශ්නයක් නැහැ. එයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක අහලා තියෙනවා. ඒක පුරවන්න ඕන දෙයක් නෙමෙයි. ඊට පස්සේ එයාගේ ටින් නම්බර් ඔෆ් මේ ස්පොන්සර් එක අහලා තියෙනවා. එතකොට ඒකත් පුරවන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ළමයි ඉන්නවා. ළමයිගේ විස්තර අහලා තියෙනවා. ඔයාට මෙතනින් ඇඩ් චයිල්ඩ් ගිහිල්ලා ඉවර වෙලා මෙතන මේ ඇප්ලිකන් රෙෆරන්ස් NIC ටින් එක හරි අහලා තියෙනවා. ඒකත් අවශ්‍ය නැහැ. මෙතන නම දාන්න තියෙන දරුවගේ. ඊට පස්සේ දාලා ඉවර වෙලා එතනින් සිලෙක්ට් කරන්න ඕනේ එයා මේල්ද ෆීමේල් ස්ත්‍රී පුරුෂ භාවය. ඊට පස්සේ උපන්දිනය අර අපි කලින් සිලෙක්ට් කරා වගේ උපන්දිනය සිලෙක්ට් කරන්න තියෙනවා. දාලා ඉවරලා සේව් කරන්න තියෙන්නේ. එතකොට ළමයාව මෙන්න මෙතනට ඇඩ් වෙනවා. හරි. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් බිස්නස් ඒක තමන්ගේ ව්‍යාපාරික විස්තර තියෙනවා නම් උඩ මෙතන බිස්නස් කියලා සිලෙක්ට් කරා නම් පල්ලෙහෙන් බිස්නස් ඩීටේල්ස් ටික දාන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම අහනවා සපෝටින් ඩොකියුමන්ට් එක මොනවද කියලා. ඊට පස්සේ ඩොකියුමන්ට් ටයිප් එක සපෝටින් ඩොකියුමන්ට් ඒක වෙන මොකුත් නැහැ. සබ් ඩොකියුමන්ට් ටයිප් එක කියලා අහනවා. මෙතන අපිට දාන්න පුළුවන් නැෂනල් අයිඩන්ටිටි කාඩ් එක, සර්ටිෆිකේෂන් එකක් ඒ වගේ දාන්න පුළුවන් විස්තර. මෙතන අපි මම නැෂනල් අයිඩන්ටිටි කාඩ් කියලා සිලෙක්ට් කරාට පස්සේ අපිට එනවා ෆයිල් සිලෙක්ට් ෆයිල් කියලා. සිලෙක්ට් ෆයිල් කියලා ක්ලික් කරද්දි ක්ලික් කරලා ඉවර වෙලා අපි කලින් ස්කෑන් කරගත්ත හරි ස්කෑන් කරගත්ත අයිඩන්ටිටි කාඩ් එකේ දෙපැත්තම ඉස්සරහා පැත්තයි පිටිපස්ස පැත්තයි ෆොටෝස් දෙකක් විදියට හරි තනි එකක් විදියට දෙකම එකතු කරලා තනි ෆොටෝ එකක් හදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ෆොටෝස් දෙකක් විදියට ඉස්සරහා පැත්තේ තව එකක්, එක ෆොටෝ එකක්, පිටිපස්සේ තව ෆොටෝ එකක්. ඒ විදියට මේකට ඇටච් කරගන්න තියෙන්නේ අපේ ලයිව් ෆොටෝ ලයිබ්‍රරි හරි අලුතෙන්ම ගත්ත එකක් විදියට හරි. නැත්නම් ෆොටෝ එකක් හරියට පැහැදිලි ෆොටෝ එකක් අරගෙන ඒක ඇටච් කරන්නත් පුළුවන්. ඒ විදියට දාන්න තියෙන්නේ. ඇටච් ඊට පස්සේ අහනවා purpose of registration එක. ඇයි අපි රෙජිස්ටර් වෙන්නේ ERD එකේ කියලා. මේකේ මෙතන ක්ලික් කරන්න. ෆෝන් එක අනිත් පැත්ත හරවලා ඉවරලා මේක ක්ලික් කරන්න. මේක අන්තිමටම එනවා tax purpose කියලා. ඒක සිලෙක්ට් කරන්න. tax purpose සිලෙක්ට් කරාට පස්සේ ඊට පස්සේ ඔයා next button එක ක්ලික් කරන්න ඕනේ. next button එක ක්ලික් කරාට පස්සේ ඔයා මේ පුරවපු ඔක්කොම විස්තර ටික කන්ෆර්ම් ස්ථිර කරන්න තමයි අහන්නේ. එතනදී අපිට ආයෙ වෙනස් කරන්න දෙන්නේ නැහැ. මේකෙන් ඊළඟ පියවරට යන්න කලින් ඔක්කොම විස්තර ටික හරිද කියලා බලලා ඉවර වෙලා තෝරන්න ඕනේ මේ මිස්ටර් මිසිස්ද කියලා ඉවර වෙලා ඔක්කොම ටික හරිද කියලා බලලා ඉවර වෙලා next button එක ක්ලික් කරන්න. ඒකේ ඔක්කොම විස්තර ටික හරිනම් ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙන්නේ. ඔයා ගොඩක් වෙලාවට මෙතන වඩා හොඳයි මෙතන මේ ඊමේල් ඇඩ්‍රස් එකකුත් දෙන්න. ඊමේල් ඇඩ්‍රස් එකක් දුන්නට පස්සේ ඔයාට තප්පර ගාණක් ඇතුළත IRD එකෙන් ඊමේල් එකක් එනවා. ඔයාගේ රික්වෙස්ට් එකට අදාළ රෙෆරන්ස් නම්බර් එකක් දාලා මෙන්න මේ විදිහට මේ ඔයා රික්වෙස්ට් කරා ඊමේල් එකක් එනවා. හරි මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකේ කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ. බොහොම ස්තුතියි.